මේක අපි දැන් ඇවිල්ලා ඉන්නේ පඬුවස් නුවරට. මේක තමයි පඬුවස් නුවර චිත්‍රා කුමාරිය හංගවලත් උන්මාද චිත්‍රා කුමාරිය සංගවලා තිබුණ එක්ටැම් ගේ. මේක මැද තමයි මේකේ අපි දැන් මේ මං ඉන්න හරියේ කිඹුල්ලු දාලා මේක වැවක් විදියට තමයි තිබිලා තියෙන්නේ. එතන තමයි මේ එක්ටැම් ගේ නටබුන් තමයි වලට මේ දකින්න ලැබෙන්නේ. පඬුවස් දේව රජතුමා තමයි එක්ටැම් මේ චිත්‍රා කුමාරිය මේ විදියට ඉර කරේ. ඒකට හේතුව ඔයගොල්ලෝ දන්නවා. කවදා හරි දවසක මෙයාගේ පුතෙක් හම්බුනොත් එයා අයියලා 10 දිනවම මාරලා දාලා රජ වෙනවා කියලා කිව්වා. ඒගේ වැඩිමල්ම අයියා තමයි අබේ කියන්නේ. ඊට පස්සේ ඒ උනාට හරි ගියේ නැහැ. මොකද චිත්‍රා කුමාරිය සහ දීගාමිණි කුමාරිය අතර සම්බන්ධතාවයක් ඇති වෙලා එකකින් දරුවෙක් දුන්නා. ඔහු තමයි පණ්ඩුකාභය. පණ්ඩුකාභය සියලුම මාමාවරුන් ඝාතනය කරන වෙලාවට අබේ කියන වැඩිමල් මාමා එයාට උදව් කරපු හින්දා එයාව මරන්නේ නැහැ. ඒක තමයි මෙහි ඉතිහාස කතාව.